හරි. අන්න දැන් අපි ප්‍රස්තුත ආනයනයේ පාඩම ඉවර කරන්න පුතා. ඒතර ආනයනයේ පාඩම ඉවර කරාට පස්සේ අපි බලමු අවුරුදු පමණක් වෙලාවලට ඔයාලට විභාගෙ දෙනවා සප්‍රමාණ නිෂ්පාණතාවය සොයන්න ආනයන පාඩමෙනුත්. හරි. අපි ඊටාම සරල මේක තේරුම් ගමු. ඊටාම කෙටි සරහනක් දාලා. ඒ කියන්නේ ඔයාලට මම ටියුට් එකේ මේකේ වෙනම සරහනක් දීලා තියෙනවා. ඊට අමතරව ෂෝට් නෝට් කාඩ් ඔබ ගාව තියෙනවා. ඒකෙත් වෙනම සරහනක් දීලා තියෙනවා. මම දැන් මේ බෝඩ් එක ගන්න හදන්නේ වෙනස්ම විදිහේ සරහනක් ඔබට තේරෙන විදිහට. අපි කතා කරන ආනයන සිද්ධාන්තවල ප්‍රතිවර්තනය. දැන් ඔබට මතකයි ප්‍රතිවර්තනය කියන්නේ මොකක්ද? නිර්වචන මතකයි. දැන් ඒකට මේ හදන්නේ අපි සප්‍රමාණ නිෂ්පාණ බව හොයන්නයි යන්නේ. ඒතර මතකයි ඔබට ඒකේ ප්‍රතිවර්තනය E එකක්. E එකේ A එකක්. I එකේ O එකක්. O එකේ I එකක්. ප්‍රතිවර්තනයකදී වෙන්නේ වාචකය නිෂේධ වීම. ඊට පස්සේ පරිවර්තනය. පරිවර්තනයේදී වෙන්නේ මොකද්ද? A එකේ I, E එකේ E, I එකේ I, O එකට පරිවර්තනයක් නැහැ. පරිවර්තනයකදී වෙන්නේ වාච්‍ය වාචක දෙක මාරු කිරීම. ඊට පස්සේ ප්‍රතිවර්තිත පරිවර්තනය. එතකොට ඒක වෙන්නේ දැන් ඔබ දන්නවා ප්‍රතිවර්ත පරිවර්තනයේදී මුලින් කරන්නේ පරිවර්තනය ඊට පස්සේ ප්‍රතිවර්තනය. කෙටියෙන් ගන්න මෙහෙම AEIO කියලා ගන්න. මුලින් කරන්නේ පරිවර්තනයනේ. එහෙනම් ඒකේ පරිවර්තනය I එකේ ප්‍රතිවර්තනය O. බලන්න ගන්න විදිය. E එකේ පරිවර්තනය E. E එකේ ප්‍රතිවර්තනය A. I එකේ පරිවර්තනය I. I එකේ ප්‍රතිවර්තනය O. O එකට පරිවර්තනයක් නැහැ. ප්‍රතිවර්තිත පරිවර්තනයකුත් නැහැ. එතකොට මේකේ ආකෘතිය එන්නේ කොහොමද? මේ තියෙන්නේ පරිවර්තනය. එනම් පරිවර්තනය කරපු එකක් තව පාරක් ප්‍රතිවර්තනය කරාම තමයි අපිට හම්බෙන්නේ ප්‍රතිවර්තිත පරිවර්තනය. ඊට පස්සේ අපි රබුතා පරස්ථාපනයට. පරස්ථාපනය කිව්වේ දෙන ලද ප්‍රස්තුතයේ වාචකයේ නිෂේධනය වාච්‍ය ලෙස ලැබෙන පරිදි තවත් ප්‍රස්තුතයක් ගොඩනැගීම. මේකේ පියවරයන් දෙක එන්නේ අරකේ අනිත් පැත්ත. මුලින් එන්නේ ප්‍රතිවර්තනය. දෙවනියට එනවා පරිවර්තනය. මාරු කරගන්න බෑ. තමන්නේ රටාව ඒකේ ප්‍රතිවර්තනය E. E එකේ පරිවර්තනය E එකමයි. E එකේ ප්‍රතිවර්තනය A. ඒකේ පරිවර්තනය I. I එකට ප්‍රතිවර්තනය O වුණාට O එකට පරිවර්තනයක් නැහැ. O එකේ ප්‍රතිවර්තනය I. I එකේ පරිවර්තනය I එකක්මයි. ආකෘතියෙන්නේ SP වාචකයේ නිෂේධනය වාච්‍ය ලෙස ලැබෙන පරිදි තවත් ප්‍රස්තුතයක් ගොඩනැගීමයි එන්නේ. ඊට පස්සේ අපිට හම්බුනේ ප්‍රතිවර්තිත පරස්ථාපනය. මේක වෙන්නේ මුලින් පරස්ථාපනය කරා
ඊට පස්සේ ප්‍රතිවර්තනය කරා. බලන්න ඒක කෙලසරණ අපි ගහ ගන්න විදිය. අපි ගාව මේ වෙද්දිත් ඒකේ පරස්ථාපන තියෙනවනේ. ඒකේ පරස්ථාපනය ඊයකේ ප්‍රතිවර්තනය ඊයකේ පරස්ථාපනය අයකේ ප්‍රතිවර්තනය අයකට පරස්ථාපනයක් නෑ. ප්‍රතිවර්ත පරස්ථාපනයකුත් නෑ. ඔයකේ පරස්ථාපනය අයකේ ප්‍රතිවර්තනය ඔන්න විදිර එන්නේ. එතර මේ තියෙන්නේ පරස්ථාපනය. පරස්ථාපනය කරපු එක තව පාරක් ප්‍රතිවර්තනය කරහම තමයි ප්‍රතිවර්තිත පරස්ථාපනය අපිට එන්නේ. අවසාන දෙක ප්‍රතිලෝමනය. ඔබ දන්නවා ප්‍රතිලෝමනය කියන්නේ දෙල්ලද ප්‍රස්තුතේ වාච්‍යයේ නිෂේධනය එනවා වාච්‍ය විදියටම. ප්‍රතිලෝමනය කරන්න පුළුවන් ඒ සහ ඊ ප්‍රස්තුතයන් විතරයි. අයි සහ ඕ ප්‍රස්තුතයන් ප්‍රතිලෝමනය කරන්න බෑ. දැන් ප්‍රතිලෝමනය ඉතාම සරල මත දෙකන්න පුළුවන් මෙහෙම. හැමතිස්සෙම ප්‍රතිලෝමනය විදියට එන්නේ ප්‍රමාණයත් වෙනස් ගුණයත් වෙනස් ප්‍රස්තුතයක්. ඒකේ සියලු වේනේ එහෙනම් එන්න ඕනේ සමහර නොවේ එකක්. ඒ කියන්නේ ඔය එකක්. ප්‍රමාණයත් වෙනස් ගුණයත් වෙනස්. ඊයකේ කිසිම නොවේනේ එහෙනම් එන්නේ සමහර වේ එකක්. අයි. මේක වෙන්නේ දෙල්ලද ප්‍රස්තුතේ වාච්‍යයේ නිෂේධනය එනවා වාච්‍ය විදියටම. අවසාන එක ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය. ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය මේකේ මුලින් කරන්නේ ප්‍රතිලෝමනය ඊට පස්සේ ප්‍රතිවර්තනය. එහෙනම් ඒකේ ඊයක විතරයි ප්‍රතිවර්තන ප්‍රතිලෝමනයන් තියෙන්නේ අයිට සහ ඕට නෑ. ඒකේ ප්‍රතිලෝමනය ඔයකේ ප්‍රතිවර්තනය අයි. ඊයකේ ප්‍රතිලෝමනය අයියකේ ප්‍රතිවර්තනය එනම් මේ තියෙන්නේ ප්‍රතිලෝමනය මේක තව පාරක් ප්‍රතිවර්තනය කරාම ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනය. දැන් අභ්‍යාසෙන්නේ කොහොමද? දැන් ඔයාලට නෝ මෙහෙම මම ඒ කීපයක් ඔබට හදලා පෙන්නන්නම්. සියලු මල් ලස්සන වේ. ඊට පස්සේ අහනවා සියලු මල් ලස්සන වේ. ඊට පස්සේ අහනවා කිසිම මලක් ලස්සන නොවන්නේ නොවේ. ඔය වගේක් આવොත් කොහොමද කරන්නේ? මුලින්ම මේක වෙන් කරගන්න ඕම. මල් කියන්නේ වාචනේ සබ්ජෙක්ට් S. ලස්සන කියන්නේ P. මල් කියන්නේ S. ලස්සන නොවේ කියන්නේ ලස්සන කියන්නේ P. නොවේ කියන්නේ නිෂේධන P. ආකෘතිය දාගන්නකෝ SP. S නිෂේධන P. ඔහොම දාගන්න. ආකෘතිය දාලිවර වෙලා බලන්න මෙන්න මේ ආකෘති වලින් කොතෙන්ටද මේ ආකෘතිය සෙට් වෙන්නේ කියලා. මේ ආකෘතිය සෙට් වෙන්නේ ප්‍රතිවර්තනය කියන තැනට. එනම් මෙතන දානවා ප්‍රතිවර්තනයක. ඊට පස්සේ බලන්න සියලු වේ කියන්නේ ඒකක් කිසිම නොවේ කියන්නේ ඊ එකක්. ඔබ දන්නවනේ ඒ ඊ අයෝ ප්‍රස්තුත බලන්න ඒකේ ප්‍රතිවර්තනය ඊ නේද?
එනම් මේක නිවැරදි. අපි මේක සලකන්නේ සප්‍රමාණ ප්‍රතිවර්තනයක් කියලා. සප්‍රමාණ ප්‍රතිවර්තනයක්. බලන්න මේ දෙවැනි එක. අපි ගන්නවා මෙහෙම සියලු පාලකයන් කපටි වේ. ඊට පස්සේ ගන්නවා සමහර කපටි අය පාලකයන් නොවේ. පාලකයන් නොවේ. දැන් මේක වෙන් කරගන්න මෙහෙම. පාලකයන් කියන්නේ S, කපටි කියන්නේ P. කපටි කියන්නේ මෙතර P නම් මෙතර P. පාලකයන් කියන්නේ S. ආකෘතිය දාගන්නකෝ. SP, PS. බලන්න මේ ආකෘතිය කොහෙද තියෙන්නේ කියලා. අන්න අතර පරිවර්තනයක්. මුලින් එක ලියාගන්න. ඊට පස්සේ බලන්න සියලු වේ කියන්නේ එකක්. සමහර නොවේ කියන්නේ ඔය එකක්. බලන්න ඒකේ පරිවර්තනය ඔය එකක්ද නෑ අයි එකක්. එහෙනම් මේක හරිද වැරදිද? වැරදීනේ. ඒ නිසා අපි මේක වැරදි නිසා නිෂ්ප්‍රමාණයි. නිකම්ම ලියන්නේ නිෂ්ප්‍රමාණ පරිවර්තනයක් කියලා. නිෂ්ප්‍රමාණයි. අයතා වැරදි විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. අයතා පරිවර්තනයකි. අයතා පරිවර්තනයකි. තව එකක් බලමු කට්ටියට මතක හිටින්නත් එක්ක. අවසානික විදියට කිසිම ළමයෙක් අවංක නොවේ. කිසිම ළමයෙක් අවංක නොවේ. ඒ කියනවා මෙන්න මේ වගේ එකක්. කිසිම ළමයෙක් අවංක නොවේ. සියලු ළමයි නොවන අය අවංක නොවන්නේ වේ. සියලු ළමයි නොවන අය අවංක නොවන්නේ වේ කියලා. ළමයි කියන්නේ S, අවංක කියන්නේ P. ළමයි නොවෙනවා කියන්නේ නිෂේධන S. අවංක නොවෙනවා කියන්නේ නිෂේධන P. ඇයි නොවේ තියෙන නිසා. ආකෘති දාලා බලන්න. SP නිෂේධන S, නිෂේධන P. බලන්න මේ ආකෘතිය මොකේද තියෙන්නේ කියලා. තියෙන්නේ පුතා මෙන්න මෙතන. එනම් මේක ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයකි. දැන් බලන්න කිසිම නොවේ කියන්නේ ඊ එකක්නේ. ඊ එකේ ප්‍රතිවර්ත ප්‍රතිලෝමනය ඔය එකක්. නමුත් දීලා තියෙන්නේ ඒ එකක්. එහෙනම් මේක වැරදි. නිෂ්ප්‍රමාණයි. මේක අපි සලකන්නේ වැරදි එකක්. එහෙනම් නිෂ්ප්‍රමාණයි. අයතා ප්‍රතිවර්තිත ප්‍රතිලෝමනයකි. මෙන්න මේ වගේ අභ්‍යාසයක් වල කරන්න පුතේ. එම කරාම මාර ලේසි වැඩේ කරන්න මේ වගුව ගහගන්න. මේ ගහගන්න එක මහ ලොකු දෙයක් නෙමෙයි. මේ ගහකට පස්සේ ඊටාම සරල මේ පාඩම කොට දාගන්න පුළුවන් වලට නිර්වචනය කිරීම වලට අමතරව සප්‍රමාණ නිෂ්පාණතාවෙත් අවධානය දෙන්න විභාගෙට එන්න පුළුවන්. අපි පන්තියේ දරුවන්ට මේක විස්තරාත්මකව සුපිරියට කතා කළා.
පහුගිය අභ්‍යාස ටිකත් ඔක්කොම කරලා තියෙන්නේ. අපේ ඔන්ලයින් දරුවන්ටත් මෙතෙක් ආපු දරුවන් සඳහා මේක අපි ලස්සනට කරලා තියෙන්නේ. අලුතින් සම්බන්ධ වෙච්ච දරුවෝ ඉන්නවා නම් මේක සම්බන්ධයෙන් මොනවා හරි ගැටලුවක් තියෙන දරුවෝ ඉන්නවා නම් ඔයාලට පුළුවන් 0.70 41 41 38 නම්බරයකට WhatsApp මැසේජ් එකක් දාලා හරි කෝල් එකක් දීලා හරි මේක සම්බන්ධ වැඩිදුර විස්තර ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. නෝට් එකක් ගන්න පුළුවන්කම තියෙනවා.